හායි ගෙවුණු සති කීපය ඔයා හරිම සතුටින් සැහැල්ලුවෙන් ගෙවන්න ඇති කියලා මම හිතනවා. අලුත් වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන්න හිතාගෙන හිටියත් පහුගිය සති දෙක තුන මට වැඩ ගොඩක් තිබුණ නිසා අද තමයි මට ඔයාලට මේ වීඩියෝ එක ගේන්න පුළුවන් වුණේ. අද අපි යන්නේ ටිකක් වෙනස්ම තැනකට. සරලවම කිව්වොත් වීදුරු මාලිගාවක් ඇතුලේ හංගලා තියෙන වනාන්තරයක් ඇතුළට. මිනිස්සුන්ට ඇත්තටම පුළුවන්ද ස්වභාවික පරිසරයක් කෘතිමව නිර්මාණය කරන්න? එහෙම කරන්න බෑ කියලා අපිට හිතුණත් කොරියානු තාක්ෂණය ඒක හරිම ලස්සනට කරලා පෙන්නලා තියෙනවා. කොරියාවේ තියෙන විශාල ගෘහස්ත හරිතාගාරයක් ඇතුළ කොයි වගේද කියන එක අපි අද ගිහිල්ලම බලමු. කුක්‍රිම් සේජොන් සුමුක්ගුවන් ජාතික සේජොන් උද්‍යානය කියලා කියන්නේ ඉතාමත් විශාල විවිධ තේමාවල් වලට වෙන් කරපු කලාප ගණනාවකින්ම සමන්විත තැනක්. අද අපි බලන්න යන ප්‍රධාන වීදුරු හරිතාගාරයට අමතරව කොරියානු සාම්ප්‍රදායික උද්‍යානය, බොන්සායි උද්‍යානය වගේ තවත් තැන් මෙතනට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. උද්‍යානය ඇතුළට යන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම ටිකට් එකක් ගන්න වෙනවා. වැඩිහිටි කෙනෙකුට නම් ටිකට් එකක් වෙන්නේ වොන් 5000යි. දැන් කොරියාවේ මේ ගෙවෙන්නේ සම එක නිසා දවල් කාලෙට හරිම රස්නෙට ඉරේලිය වැටෙනවා. ඒ නිසා අපි මෙතනින් ඇතුල් වෙනකොටම මෙයාලා මේ වගේ ලස්සන පාට කුඩ ගොඩාක් තියලා තියෙනවා. මොකද මෙතන ඉඳලා හරිතාගාරයට පුංචි දුරක් අපිට පයින් යන්න තියෙන නිසා. වීදුරු වලින් හදපු ගොඩනැගිල්ලක් ඇතුලේ ගස් කොළන් පිරුණු පුංචි වනාන්තරයක් කොහොම නිර්මාණය කරන්න ඇතිද කියන එක ගැන මම නම් හිටියේ හරිම කුතුහලෙන්. ඒ වගේම තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ අයිරිස් කියන මලේ පෙති තුන විහිදිලා තියෙන හැඩයට අනුව. ඒ නිසා දුර ඉඳන් මේ ගොඩනැගිල්ල දිහා බලන කෙනෙකුට පේන්නේ හරියට පොළොවෙන් ඉහළට මතුවුණු යෝධ වීදුරු මලක් වගේ. මේ ගොඩනැගිල්ල ප්‍රධාන කොටස් 3කට වෙන් වෙනවා. අපි ඒ එක කොටස ගැන වෙනම බලමු. ඇතුළට ආපු ගමන්ම මම ඉස්සෙල්ලම ගියේ මෙඩිටරේනියන් ග්‍රීන් හවුස් මධ්‍යධරණී කලාපීය හරිතාගාරය කියන කොටසට. ඇතුල් වුණු ගමන්ම මම දැක්කේ හරිම විශේෂ දෙයක්. ඒ තමයි අපි පොත්වලින් විස්තර කියවලා තියෙන රූප දැකලා තියෙන බෙයෝබැබ් ගහ. විශාල කඳක් තියෙන මේ ගස්වලට වතුර ලීටර 1000 ගණක් තමන්ගේ කඳ ඇතුලේ ගබඩා කරගෙන අවුරුදු ගණනාවක් වුණත් නියගයට ඔරොත්තු දීලා ඉන්න පුළුවන්. ඉස්සරහට ඇවිදගෙන යනකොට මට දැනුනේ ටිකක් වියලි වුණත් ඇඟට හරිම සුවදායි දේශගුණයක්. හරියට එක මොහොතකින් කොරියාවේ ඉඳන් යුරෝපයේ ලස්සන ගමකට ආවා වගේ හැඟීමක්. මේ කොටසේ තියෙන තවත් විශේෂම දෙයක් තමයි මීටර් 20කට වඩා උස නිරීක්ෂණ කුළුණ. අපිට කැමති නම් පඩිපෙළෙන් උඩට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට ලිෆ්ට් එකෙන් උඩට යන්නත් පුළුවන්. මේ කොටසේ උඩට ගියහම හරිතාගාරයේ අපි ඉන්න මේ මෙඩිටරේනියන් ග්‍රීන් හවුස් නැත්නම් මධ්‍යධරණී කලාපීය හරිතාගාරය කියන කොටස කොයිතරම්නම් විශාලද, කොයිතරම්නම් ශාක ප්‍රමාණයක් මේ ඇතුලේ ඒගොල්ලෝ වගා කරලා තියෙනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතනට උද්‍යානයත් ඈතින් පේන සේජොන් සිටි එකත් හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ කාලෙට මෙතන වැඩි වෙලාවක් ඉන්න නම් බෑ. විශේෂයෙන්ම දවල් කාලෙට. මොකද මෙතෙන්ට හරිම
ලස්සනට ඉර එළිය වැටෙනවා. ඒ නිසා මම නම් හරිම ඉක්මනට ආපහු පහළට ආවා. ලස්සනට මල් පිපෙන මේ පුංචි පාරවල් දිගේ ඇවිදගෙන යනකොට මට දැනුනේ මම හරියට පොඩි කාලේ බලපු සුරංගනා කතාවක් ඇතුළට ඇවිල්ලා ඉන්නවා වගේ. හරිම ഘോഷාකාරී කලබලකාරී පරිසරයක දවස ගෙවන කෙනෙකුට මේ වගේ තැනකට ආවහම හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම පුංචි වෙලාවකට අමතක වෙලා යනවා. මේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ ඉතාලිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය වගේ මධ්‍යධරණී මුහුද අවට රටවල් වගේම අප්‍රිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ වියලි දේශගුණයත් නිරූපණය වෙන විදියට. මෙතන උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කරන්නේ ඒ රටවල් වල වගේම ශාකවලට වර්ධනය වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන විදියට. මේ කොටස තියෙන්නේ නම් එක එක විදිහේ පතොක් වර්ග. මේ ඇඟිලි වගේ උසට තියෙන පතොක් ගස් දැක්කහම මට මතක් වුණේ පොඩි කාලේ මම බලපු කාටුන් එකක්. කාන්තාරයේ මේ වගේ පතොක් ගස් තියෙන දර්ශනය වයින් දැක්කට ඇත්තටම මේ වගේ උසට හැදුණු පතොක් ගස් මමත් පළවෙනි වතාවට දැක්කේ අද. සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන විශේෂ ශාක වර්ග කීපයක්ම දැක ගන්න මට මේ කොටසේදී අවස්ථාව ලැබුණා. දැන් මම මේ යන්නේ ප්‍රධාන කොටස් 3ට අමතරව නිර්මාණය කරලා තියෙන කොටසකට. පරිසරයට ආදරය කරන ශාක වර්ග ගැන ඉගෙන ගන්න ලොකු උනන්දුවක් දක්වන අය වෙනුවෙන්ම නිර්මාණය කරපු කොටසක් කියලා තමයි මට නම් හිතුනේ. අපිට ලංකාවේ ජීවත් වෙනකොට නම් ගස්වැල් වලින් පිරුණු පුංචි මිදුලක් හැමෝටම වගේ තියෙනවනේ. හැබැයි කොරියාවේ ගොඩාක් අය ජීවත් වෙන්නේ එපාර්ට්මන්ට් වල. එහෙම කෙනෙකුට මේ වගේ තැනකට ආවහම මෙහෙම ලස්සන කොළ පාට වටපිටාවක් දැක්කහම ඇත්තටම හිතට හරිම නිදහසක්, නිස්කලංක බවක් දැනෙනවා. මම කොරියාවේ දැන් ජීවත් වෙන ගෙදරට කලින් මම ගෙවල් දෙකක හිටියා. ඒ ගෙවල් දෙකේම මටත් මිදුලක් තිබුණේ නැහැ. මම එළියට යන්න දොර අරිනකොට ඉස්සරහින් තියෙන ඊළඟ ගෙදර දොර. මට කොරියාවට ආපු මුල්ම දවස්වල නම් මේක හරිම නුහුරු බවක් දැනුණා. හැබැයි ටික ටික කාලය ගෙවෙනවත් එක්කම මම මේ විදියට හුරු වුණා. මෙතනදී මට ලංකාවේ අපිට හරිම හුරු පුරුදු මල් පැලයක් හම්බ වුණා. ඇන්තූරියම් එකක ගාන වුණේ වොන් 16000යි. මම මල් පැල ටික බැලුවට එකක්වත් ගත්තේ නැහැ. මොකද දැක්කහම ඔක්කොම ටික අරගෙන එන්න ආස හිතුණත් මේ වෙලාවේ මල් පැල අරගෙන යන එක මට තේරුමක් නැහැ. ටික වෙලාවක් කොහොම මල් පැල ටික බල ඉඳලා ඊළඟට මම ඔය යන්නේ ට්‍රොපිකල් ග්‍රීන් හවුස් නිවර්තන කලාපීය හරිතාගාරය කියන කොටසට. මේ දොර අරගෙන ඇතුළට යනකොට මට දැනුනේ මම කොරියාවේ ඉඳන් එක පාරටම ලංකාවට ආවා වගේ හැඟීමක්. ලංකාවේ අපිට නම් හරිම හුරු පුරුදු. හැබැයි කොරියාව වගේ සිසිර කාලයක් තියෙන රටක ජීවත් වෙන අයට නිතර දකින්න ලැබෙන්නේ නැති ගස්වැල් ගොඩක් මේ කොටසේදී බලා ගන්න පුළුවන්. ඇතුළට ආපු ගමන්ම දකින්න ලැබෙන මේ පුංචි දිය ඇල්ලේ වතුර සද්දෙත් අහගෙන මේ ලස්සන මාළු ටික දිහා නම් ඕනි තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. මේ කොටස ගැන විස්තර හොයලා බලනකොට මට දැනගන්න ලැබුණා ඈත පෙරදිග රටවල ඉඳන් ඇමසන් වනාන්තරය දක්වා විහිදුණු විවිධ රටවල් වලින් ගෙනාපු සුවිශේෂී ගස්වැල් වර්ග 400කට වඩා වැඩි ප්‍රමාණයක් මෙතන ලස්සනට වවලා තියෙනවා කියලා. මේ කොටසේ තියෙන ලස්සනම අත්දැකීමක් තමයි ගස්වල මුදුන් මට්ටමට ඉහළින් හදලා තියෙන ස්කයි වෝක් එක දිගේ ඇවිදගෙන යන එක. බිම ඉඳන් බලනවට වඩා ගුවන් පාලම උඩ ඉඳන් මේ ගස්වැල් දිහා බලනකොට දැනෙන්නේ හරියට කුරුල්ලෙක් වගේ වනාන්තරයට ඉහළින් පාවෙලා යනවා වගේ හැඟීමක්.
මම දිගටම නම් ස්කයිවෝක් එකේ ගියේ නැහැ. පුංචි දුරක් උඩට ගිහින් ආපහු පහළට ආවා. මොකද මට ඕනි වුණේ ගස්වැල් අතරින් ඇවිදගෙන යන්න. කොරියාවේ සීත කාලයට එළියේ හිම වැටෙද්දී මේ නිවර්තන කලාපීය ගස්වැල් මෙච්චර ලස්සනට කොළ පාටට තියාගන්න කොරියාව ඊටාම දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් වගේම විශාල පිරිවැයක් දරනවා. ඇත්තටම මට හිතුනේ දියුණු රටක් කියන්නේ නිකම්ම අහස උසට තියෙන කොන්ක්‍රීට් ගොඩනැගිලි කාර්යබහුල පාරවල් විතරක්ම තියෙන රටකට නෙවෙයි. තමන්ගේ රටේ ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් මේ වගේ නිදහස් හරිත කලාප නිර්මාණය කරන්න රජයක් මෙච්චර විශාල පිරිවැයක් සහ කැපවීමක් කරන එක ඇත්තටම අගය කරන්න ඕනි දෙයක්. දවස ගානෙම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට සති අන්තයේ තමන්ගේ පවුලයත් එක්ක ඇවිත් හිත නිදහස් කරගන්න සබාදහමට ආදරය කරන්න මේ වගේ තැනක් තියෙන එක ඇත්තටම ගොඩාක් වටිනවා. මමත් මෙතනට ගියේ සති අන්තයේ දවසක නිසා ගොඩාක් කොරියන් අය පුංචි බබාලවත් එක්කරගෙන මෙතනට ඇවිල්ලා හිටියා. මොකද තමන්ගේ පවුලයත් එක්ක හරිම ආදරණීය මොහොතක් ගෙවන්න මේ වගේ සුන්දර නිදහස් පරිසරයකට එන්න ඕනම කෙනෙක් කැමතිනේ. ඔයත් කොරියාවේ පුංචි බබෙක් එක්ක ඉන්න ෆැමිලි එකක් නම් මං හිතන්නේ ඔයත් අනිවාර්යෙන් වෙන්න ඕනි තැනක් තමයි මේ. මොකද අපි පුංචි මුදලක් දීලා ටිකට් එකක් අරගත්තට ඒ මුදලට වඩා ගොඩාක් වටින ලස්සන මතක ගොඩක් අපිට මෙතනදී එකතු කරගන්න පුළුවන්. අන්තිමටම මම ගියේ මේ හරිතාගාරයේ තියෙන මම වගේම ඔයාලත් ගොඩක්ම ආස වෙයි කියලා හිතන ස්පෙෂල් එක්සිබිෂන් හෝල් එකට. මේ ශාලාවේ තියෙන විශේෂම දේ තමයි මේක හැමදාම එකම විදියට තියෙන්නේ නැති එක. කොරියාවේ ඍතු 4 අනුව වගේම එක එක කාලයට යෙදෙන විශේෂ තේමාවන් අනුව මේ මුළු ශාලාවම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ නිසා මේකට එකපාරක් ආපු කෙනෙක් මාස කීපයකින් ආයෙත් ආවොත් දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අලුත්ම මල් අලංකරණයක්. නිකම්ම මල්පැල පෝච්චිවල වවලා තියෙන වෙනුවට මෙතනදි කරන්නේ මල් සහ ගස්වැල් උපයෝගී කරගෙන ලස්සන කතන්දර නිර්මාණය කරන එක. උදාහරණයක් විදියට මල් වලින් හදපු සුරංගනා කතා තේමාවන්, ලස්සන පුටු, බංකු, පින්තූර රාම සහ විවිධ ආලෝක කරන එකතු කරලා හරිම ලස්සන සුන්දර පසුබිම් මෙතන නිර්මාණය කරලා තියෙනවා. ගස්වැල් එක්ක ওই විදියට පැය කීපයක්ම ගෙවිලා මං එළියට එනකොට ගෙන ආපු කුඩේ නම් උතන තිබුණේ නැහැ. ආපහු යනකොට මං වගේ අවුව යන්න වෙනවට කැමති නැත්තම් ඔයා ගේන කුඩේ කරදරයි වගේ දැනුණත් ඇතුළට යනකොට අරගෙනම යන්න. උදේ ගෙදරින් පිටත් වෙද්දී හිතේ තිබුණු හැම මහන්සියක්ම හැම පීඩනයක්ම මේ ලස්සන කොළපාට ලෝකයේ ඇතුලේ දිය වෙලා ගියා වගේ මට දැනුණා. ඇත්තටම සබාදහමට පුළුවන් අපේ හිත් නොදැනුවත්වම සුවපත් කරන්න. කාර්යබහුල ජීවිතයක් අස්සේ අපි හැමෝටම මේ වගේ පුංචි විරාමයක් හරිම වටිනවා.
ඉතින් මේ සේජෝන් ජාතික උද්‍යානයේ ගත කරපු මේ සුන්දර දවස මගේ මතක පොතට තවත් හරිම ලස්සන පිටුවක්. මම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආපහු ඉක්මනින්ම එනකං ඔයා පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. බයි.